එරුවන් සරණයි සුබ සැන්දෑවක් ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂයේ නිර්මාතෘ කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති තුමාවත් ශ්‍රී ලංකාව තුල එම විෂය බෙදා හැරීමට පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන පල්ලේගම බෝපිටිය බී ධනංසූරිය සූරීන්වත් ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව මම මේ මොහොතේ සිහිපත් කරනවා. ධනංසූරිය මහත්තයා ගැන කතා කරද්දී මේ විෂය කරන අය දැනගන්න ඕන උපස්ථානාදී වචන, නඛත්පති ආදී වචන එතුමාගේ නිර්මාණ. භාව නිවේදකත්ව වගුව දැනට ශාස්ත්‍රීය ක්‍රමේ භාවිතා කරන්නේ නැහැ. අතර මේ නොදන්නකම නිසා මම බලනවා ඒ ක්‍රමයට උනන්දුවෙන් ඔය හැමෝටම උගන්වන්න. මම ආරම්භයේදීම කිව්වා ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය කියලා කියන්නේ පියවර තුනේ ක්‍රමයක්. ග්‍රහයා ඉන්න නඛතාධිපතිය, ග්‍රහයා ඉන්න උපස්ථානාධිපතිය. මම ආරම්භක පන්තිවල කිව්වා ඵලදීමේ කාරණාවේදී ඉතා ඉහළින්ම ක්‍රියාත්මක වන්නේ ග්‍රහයා තැන්පත් නඛතාධිපතිය කියලා. අපි පාඩමක් දෙකක් ගියේ කිසියම් ග්‍රහයෙක් හෝ උපස්ථානාධිපතියෙක් තැන්පත් වෙලා ඉන්න නඛතාධිපතියගේ පලාපල තමයි අපි භාවිතා කළේ. ඒකට මම වචනයක් පාවිච්චි කළා ග්‍රහයාගේ නිවේදකත්ව රචනය කිය. තව පන්තිය දවස් දෙකක් හෝ තුනක් යනකොට මම ඉදිරිපත් කළා අර ග්‍රහයාගේ කාරකත්වය. දැන් පියවරවල් තුනෙන් පියවරවල් දෙකක් අපි සම්පූර්ණ කළා. අපි වචනයකට නිකන් හිතමු 10 වන භාවයේ උපස්ථානාධිපතිය ගුරු. අපි මුලින්ම ලිව්වේ උපස්ථානාධිපතියා තැන්පත් නඛතාධිපතියාගේ නිවේදකත්ව රචනය. ඊට පස්සේ උපස්ථානාධිපති කියන ග්‍රහයාගේ නිවේදකත්ව රචනය. තව එක පියවරක් යන්න තියෙනවා. ඒ පියවර ගිහින් මේකේ තව දිගු තියෙනවා. ඒ සියල්ල මම තමුන්නාන්සේලා සමග සාකච්ඡා කරනවා. මේ පාඨමාලාව අවසානයේදී තමයි මම සාකච්ඡා කරන්නේ පාලක ග්‍රහ සංකල්පය. අපි කතා කරන ඒවා හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්, කල්ගත වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒ සියල්ල අර ඔක්කොම ලොකු පුනීරකට දාපුවාම පොඩි කටකින් ඒ සියල්ල පිට වෙනවා වගේ අවසාන විග්‍රහය ඉලක්කයට හරියන්නේ පාලක ග්‍රහයන් ගැන කතා කළාට පස්සේ. මම බලාපොරොත්තු වුණා 6 මාසයක් තුල මේ පාඨමාලාව සම්පූර්ණ කරන්න. සමහර විට මට ඊට පෙර ඉවර කරන්නත් පුළුවන්. කිසිම හේතුවකට මේ පාඨමාලාව මම දිග්ගස්සන්නේ අලුත් පාඨමාලාවක් පටන් ගන්නවා මිසක්. ඊළඟට නඛත් සෑදීම අතිශයින් වැදගත්. මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ධනංසූරිය මහත්තයාගෙන් ඉගෙන ගත්ත අය හිටියා හලාවත කඩවීදියේ සිංහ වොච් වර්ක්ස් රණසිංහ මහත්තයා. තව හිටියා ගොරක ගස්වත්ත. ඒ අය කතා කළේ අපි බෙඩි වගේ හරියන නැකත් දිලවන. ඉතින් අපිත් ඒ ක්‍රම ඒ ආකාරයටම සිදු කරමු. තව කාරණාවක් මම මෙතෙන්දි මතක් කරනවා. මේ පන්ති ආරම්භයේදී මම කිව්වා ශිෂ්‍යයින්ට ඉගෙන ගන්න බැරි නම් ඒක මම සලකනවා මගේ දුර්ලභකමක් හැටියට. මම සටහන් එව්වා. 5 වෙනි ඉරිදා නොමිලේ පන්තියක් කළා. අද පන්තියටත් මම ගණන් මිනුම් බලන්නේ නැතුව සියලු දෙනාට අවස්ථාව දුන්නා පැමිණිලා ඉගෙන ගන්න. මොකද මං කිව්වනේ මං සූම් බබෙක් කියලා. සූම් ආරම්භයේදී මගේ තිබිච්ච දෝෂ නිසා කාට හරි අඩුවක් වුණා නම් අර මම ගත්ත 3000ට ණය නොවෙන්න තමයි ඒ ක්‍රියා කළේ. ඉතින් අපිත් එක්ක රැඳෙන අය රැඳීගෙන ඉන්න අපි මේ ක්‍රමය සාර්ථකව කරනවා. මම ආරම්භ කිව්වා වගේ අඩු ගානේ ගුරුවරු 10-15 දෙනෙක් බිහි කරනවාමයි. මම නැවතත් කියනවා ගැටලු තියෙනවා නම් මට දුරකථනයෙන් කතා කරන්න. ඒත් විසඳ ගන්න බැරි නම් දිනයක් වෙලාවක් වෙන් කරගෙන පැමිණ හමු වෙන්න. මම උදව් කරන්න සූදානම් පැනලා යන්නේ නැහැ. උගන්නලා විසක් අහක බලන්නෙත් නැහැ. හැබැයි ශිෂ්‍යයා සූදානම්ෙන් ඉන්න ඕන. වේද කියමනක් තියෙනවා ශිෂ්‍යයා සූදානම්ද ගුරුවරයා පැමිණේ. ඒ නිසා තමුන්නාන්සලගේ කැපවීම දායකත්වය ඒ ආකාරයට ලැබෙනවා නම් අපි කරමු. දිගටම යමු. සාර්ථක කළ මිසක් පස්ස නොබලමු. මම කේන්දරයක් ෂෙයා කරන්නම් මේ මොහොතේ. මේ කේන්දරේ 2005 උපන් කෙනෙක්ගේ
මේ ළමයාගේ ආච්චි සීයයි ඊයේ මාව හම්බ වෙන්න ආවා. ඇත්තටම මේ දෙන්නගේ පෙනුම මගෙත් බැටරි බස්සනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට මගේ බැටරි බස්සන්න බෑ. ඒ ආච්චි සීයයි ආවේ මෙහෙම. දැන් බලන්න එපා ලෙඩෙක්ද මොකෙක්ද මොකද්ද මේ වින්නයි කියලා. මේ කේන්දරේ ලග්න භාවය මිථුන රාශියේ 9.14 පේනවද? ධනං සූර්ය සූරින්ගේ මිථුන රාශිය තියෙන කොලේ ගන්න පළවෙනි පේජ් එකේ තුන්වෙනි කොටසේ තියෙනවා. මිථුනයේ 9.14 තියෙන්නේ 8.40.2 සිට 10.26.40 අතරේ. ආයින් බලන්න 8.40.2යි 10.26.40යි. දැන් වමට බලන්න උපස්ථානාධිපතියා කවුද? ගුරු හෙවත් බ්‍රහස්පති. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී පලාපල කතනය ආරම්භ කරන්න. මම මේක දිගින් දිගටම සාකච්ඡා කළා උපස්ථානාධිපතියගේ. මේ සුරගුරුනේ උපස්ථානාධිපතියා. ඒ නිසා මේ දරුවා ගුණ යහපත් කෙනෙක්. තරමක් විතර ඉඩ තියෙනවා මහත පැත්තට බර වෙන්න. සාමාන්‍යයෙන් හොඳයි. ඒ වගේ මම ඉගෙනුවා ඒ බ්‍රහස්පති ග්‍රහයා සිටින රාශියේ අධිපතියගේ ප්‍රතිඵලක් දෙනවා කියලා. බ්‍රහස්පති ග්‍රහයා ඉන්නේ කන්‍යා රාශියේ. දැන් බලන්න මෙයාගේ උත්පත්ති ලග්නය මිථුන. බුද්ධ හිමි රාශිය. තුන්වැන්න. රාශි චක්‍රයේ තුන්වැන්න. සංනිවේදන කටයුතු වලට දක්ෂයි. කීමේ බිනීමෙහිලා සමත්. විහිළු තහළු ගණිත ආදී ඔක්කොටම හොඳයි. උපස්ථානාධිපතිය ගුරු. ඒ ගුරු ගෙහින් ඉන්නේ කන්‍යා රාශියේ. නවතත් බුද්ධ හිමි රාශිය. එතකොට බුද්ධගේ ප්‍රතිඵල මේ හඳහන හිමියට ඇක්ටි හැලෙන්න දෙනවා. උපස්ථානාධිපතිය ගුරු. සුර ගුරු. දැන් හරි අපූර්ව සුසංයෝගයක්. ගුරු සහ බුද්ධ. මම අහුවා අර මෙහෙම වෙලා ඉන්න ආච්චිගෙන් ආච්චි අපි පස්සේ අඬමු. ඔයාට ප්‍රයෝජනයක් වෙනවා නම් මාත් අඬන්න. අපි පොඩ්ඩක් මේ කොල්ල ගැන කතා කරලා ඉමුකෝ. මේක හරි බුද්ධිමත් නේද? අනේ මහත්තයෝ ඉගෙන ගන්නත් මම අහුවේ නෑ හොඳයිද කියලා. අර ඉන්න විදිහට අහන්න බෑ. නරක නෑ නේද? අනේ නෑ මහත්තයෝ. දැන් මේ චරිත දිහා බලපුවහම පේනවා මෙලහට මූ කෙල්ලෙක් එක්ක පැනලා ගිහිනුත් නෑ. දැන් අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ කේපී. ඊට වඩා නිශ්චිත වෙන්න ඕනේ මගේ පලාපල කතනය. දැන් බලන්න ලග්නාධිපති ගුරුට අයිති වෙන්නේ මුලින්ම කීවෙනි භාවයද? මීනය. අන්න ගුරුගේ නිවේදකත්ව රචනයේ එක හැටියට දාන්නේ රෝම ඉලක්කමෙන් 10. ගුරු ලියන්න ඩෑෂ් අන්ඩර්ස්කෝර් එක 10 ලියන්න. දැන් බලන්න ගුරුට අයිති ඊළඟ භාවය ධනුව. කීවන භාවයද? 7. දැන් මේ පිරිමි ළමයට උපස්ථානාධිපති ගුරු 10යි 7යි උත්පත්තියෙන්ම දාන කරලා තියෙනවා ක්‍රියාත්මක වීම සඳහා වරප්‍රසාද. 10න් මොනවද? ක්‍රියාකාරකම්. කැපී පෙනෙන සමාජයේ ඉහළ ස්තරයක්. කම්මැලි නෑ. අර සමහරු ළඟට ආපුවම අපෙත් බැටරි බහිනවනේ මේ ආච්චි සීයේ වගේ. මේ කොල්ල ළඟට ආපුවම බැටරි බහැපියුන්ගෙත් බැටරි charge වෙනවා. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ අර ඉංග්‍රීසි වචනයක් තියෙනවා center of attraction. ආකර්ෂණයේ පිළිබඳ මධ්‍ය ලක්ෂ්‍ය. center of activity. ක්‍රියාකාරීත්වය පිළිබඳ මධ්‍ය ලක්ෂණය. epicenter. මේගොල්ලෝ තැනක හිටියද? නටනවා. සින්දු කියනවා. මොනවා හරි arrange කරනවද? ඒක කරනවා. ළඟ ඉන්න එක කතා කරනවද? ඒකත් කරනවා. ඊළඟට 7ක් තියෙන නිසා මහජන සම්බන්ධතා හරි අපූර්වයි. දැන් ආච්චි මෙහෙම ඉන්න එක දැනට සාධාරණද? අපි යන් ඉස්සරහට. ඊළඟට බලන්න ගුරු ඉන්නේ මොන භාවයේද කියලා. 4 වන භාවය පටන් ගන්නවා අංශක 6යි කලා 34.
ගුරු ඉන්නවා අංශක 17යි කලා 11යි. හතරවන භාවය ගේදොර ඉඩකඩ ඥාති පරම්පරාව රාජකීය මුද්‍රාව මුතුකුඩය කොම ප්‍රභූ පැලැන්තියට ලැබෙන දේවල් දැනට උපස්ථානාධිපතියාගේ ග්‍රහ රචනය ගත්තහම අපිට ඉන්නේ 10 7 4 පාසල් අධ්‍යාපනයත් 4. දැන් මේ 4 ළඟින් රවුමක් දාගන්න මොකද බ්‍රහස්පති තැන්පත් වෙලා ඉන්නේ 4 වන භාවයේ නිසා. දැන් ඔන්න දෙවෙනි පියවර. මම ආරම්භයේදී කිව්වා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ පියවර 3ක්. පස්සේ තව දිගු තියෙනවා අපි ඔක්කොම කරනවා ඒවා. පළවෙනි පියවර ග්‍රහය ඊළඟට ග්‍රහය ඉන්න නකතාධිපතිය. දැන් බලන්න ග්‍රහය ඉන්නේ කන්‍යා රාශියේ 17යි 11 යන්න ධනං සූර්ය සර්ගේ කන්‍යා රාශිය තියෙන පිටුවට සිංහට පස්සේ කන්‍යාව තියෙනවා කවදත් එහෙම තමයි තියෙන්නේ. කන්‍යා 17යි 11. කන්‍යා රාශියේ ගුරු ඉන්නේ 17යි 11. හොයන්න 17යි 11. 15යි 40යි කලා බිඳු දෙකේ සිට 17යි 46යි කලා 40 දක්වා එකම පරාසය. ඒ පරාසය වමට බලන්න චන්ද්‍ර කියලා දාලා තිනවා උඩින්. නකත අධිපතියා සඳු. තැන්පත් වෙලා ඉන්නේ සඳුගේ නකතේ. නෑ කැතේ නෙමෙයි නකතේ. නකත් සිතුරුවන නක්ෂත්‍රය. දැන් බලන්න මේ නකත් අධිපති රාශිය මොකක්ද කියලා. මිථුන කටක. දැන් ලියා ගන්න ගුරු අපි ගහ රචනය ලිව්වා. ඊට පස්සේ ලියා ගන්න චන්ද්‍ර. දැන් බලමු චන්ද්‍රයා ඉන්නේ මොන භාවයේද කියලා. චන්ද්‍රයා ඉන්නේ අංශක 3යි කලා 2. එලිපත්ත පැනලා නැහැ. එතකොට චන්ද්‍රයාගේ ගහ රචනයේට 2 ලියා ගන්න. දැන් බලමු අපි චන්ද්‍රයා ඉන්නේ කොහෙද කියලා. 7 වන භාවය අංශක 9යි කලා 14. හැබැයි චන්ද්‍රයා ඉන්නේ අංශක 3යි කලා 2. ඒ කියන්නේ චන්ද්‍රයා 7 වන භාවයේ ගේට්ටුවෙන් චන්ද්‍රයා ධනු රාශියේ අංශක 3යි කලා බොහොම ස්තුතියි. චන්ද්‍රයා ධනු රාශියේ අංශක 3යි කලා 2 ඉන්නවා. නැවතත් ස්තුතියි. right. ධනු රාශිය තුල තියෙන 7 වන භාවය ආරම්භ වෙනවා අංශක 9යි කලා 14. චන්ද්‍රයා ඉන්නේ අංශක 3යි කලා 2. ධනුවට අවතීර්ණ වෙලා නැහැ. 7 වන භාවයට අවතීර්ණ වෙලා නැහැ. එහෙනම් චන්ද්‍රයාත් වෙන්නේ මොන භාවයටද? චන්ද්‍රයා කල්ලතෝඩියක් නෙවෙයි. 7ට අයිති නැත්තම් ඊට පෙර තියෙන භාවයට 6 වන භාවයට. මේක මතක තියාගන්න මේ වෘචිකය 6 වන භාවය. හැබැයි මේ වෘචිකය අංශක 10යි කලා 17 සිට ධනුවේ අංශක 9යි කලා 17 දක්වා දිවෙනවා. ඒ නිසා චන්ද්‍රයා ධනුවේ හිටියත් අයිති වෙන්නේ 6 වන භාවයට. ඉතින් අර ඒ ගණිතය හිතන්න ඕනේ නැහැ. මෙහෙම හිතා ගන්න කෙටියෙන් සරලයි. 7ට අතුල් වෙලා නැත්තම් 6. දැන් ඉස්සෙල්ලා අපි ලියපු ග්‍රහ රචනයට අමතරව දැන් ලියනවා චන්ද්‍රයාගේ ග්‍රහ රචනය. චන්ද්‍රයාට අයිති කටක රාශිය. චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවා 7ට ඇතුල් නොවුන නිසා 6 වෙන භාවයේ. ඒ නිසා 6 ලිව්වා. මේ 6 ළඟින් බෝලයක් දාගන්න රවුම් කරගන්න. ප්‍රබලවම චන්ද්‍රයා නිවේදනය කරන්නේ චන්ද්‍රයාට අයිති කටකය තුල තියෙනවා දෙවන භාවය. චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවා 6 වන භාවයේ. දැන් බලන්න මේ ගුරුගේ ග්‍රහ රචනය මොකක්ද කියලා. ගුරුට අයිති 10. ගුරුට අයිති 7. ගුරු තැන්පත් වෙලා ඉන්නවා 4. අපි 4ට දැම්ම බෝලයක්. ගුරු ඉන්නවා සඳුගේ නැකතේ.
සඳුට අයිති දෙවන භාවය. සඳු තැන්පත් වෙලා ඉන්නවා 6. දැනට අපි පුරුදු වෙලා තියෙන ඉගෙනගෙන තියෙන ලග්න භාවයේ උපස්ථානාධිපතියාගේ නිවේදකත්ව රචනය අනුව එයා නිවේදනය කරන්නේ 7 10 2 6. මම එක පන්තියකදී කිව්වා 1 3 6 10 11 තමන්ට වාසිදායකයි. මේකේ තියෙනවා 6 10 තියෙනවා මේ ඇති මිනිස්සෙකුට 6යි 10යි තියෙනවා. මෙයා වටන්න බැරි චරිතයක්. ආයෙ මතක් කරගන්න. උපස්ථානාධිපතියා ගුරු, ලග්නාධිපතියා බුධ, උපස්ථානාධිපතියා තැන්පත් වෙලා ඉන්න රාශියාධිපතියා කන්‍යාව නිසා ඒත් බුධ. නක්ෂත්‍රාධිපතියා තැන්පත් වෙලා ඉන්නේ, උපස්ථානාධිපතියා තැන්පත් වෙලා ඉන්නේ චන්ද්‍රයාගේ නැකතක. සුබ ග්‍රහයම මතුවලා තියෙනවා. එහෙම මතුවලා ග්‍රහ රචනය, මේක තමයි අවසාන තීන්දුව. ග්‍රහ රචනය 7 10 4 ගුරුගේ මාර්ගයෙන්, සඳුගේ මාර්ගයෙන් 2 6. 2 නිසා ධනය, 6 නිසා අනුන්ගෙන් ධනය ලැබෙනවා. 6 නිසා අනුන් පරද්දලා තමන් ඉදිරියට යනවා. අද මේ වාණිජ්‍ය සමාජයේ කෙනෙක් පරද්දන්න නැතුව තව කෙනෙකුට යන්න අමාරුයි. මට ඕගොල්ලන්ගෙන් රුපියල් 1000ක් ලැබෙනකොට ඕගොල්ලන්ට රුපියල් 1000ක් නැති වෙන්න ඕනේ. මගෙන් ඕගොල්ලන්ට දැනුම ලැබෙනකොට මගේ දැනුම බෙදිලා ගියා. ඒක විශ්ව ධර්මතාවයක්. ක්‍රිස්තුමතුමා ඒක භාවිතා කරනවා. ඒ නිසා මේ ග්‍රහ රචනය දිහා බලපුවාම මේ කොල්ලගේ ආච්චිට සීයට මෙහෙම ඉන්න ඕනේ නෑ. කිසිසේත්ම එහෙම ඉන්න ඕනේ නෑ. දැන් මම අහුවා ඌ කමැලි එකෙක් නෙමෙයිනේ. අනේ නෑ. ක්‍රියාශීලීනේ. ඔව්. ආශ්‍රය කරන අයත් එක්ක බොහොම හොඳින් ආශ්‍රය කරගෙන ඉන්නවනේ. ඔව්. ඕගොල්ලන්ගේ පවුල් වලට මොන ආර්ථික ප්‍රශ්නයක් තිබුණා මේ කොල්ලගේ අවශ්‍යතා සඳහා උට ඒවා ලැබෙනවනේ. අපොයියෝ අම්මා තාත්තට වඩා අපි තමයි කරන්නේ. ආච්චි සීයයි. මම අහුවා ඒ පාර සීයගෙන් ඔබතුමා මොනවද ඒ කාලේ කළේ? මම ලන්ඩනේ ඩිපෝ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඉතින් එයාට අඩුවක් නැහැ. දැන් අපි මේ කතන්දරේ කෙටි කරගන්න බලමු මේ වෙලාවේ මොකද්ද තියෙන ප්‍රශ්නේ. මම දසාශේෂ මේක දීලා තියෙනවා කේතුට වර්ෂ 5යි මාස 4යි දින 29යි කියලා. වර්ෂ 5යි මාස 4යි දින 29. අද වෙනකොට දසාව හදපුවාම සිකුරුගේ මහ දසාව. දැන් අපි ආයින් බලමු සිකුරුගේ ග්‍රහ රචනය. අපි කේපීනේ කරන්නේ. දැන් මහා ජ්‍යොතිෂේ නම් අපි මොකද්ද කරන්නේ? සිකුරුට අයිති භාව දෙක මොකද්ද? හොයාගත්තා. සිකුරු තැන්පත් වෙලා ඉන්නේ මොන භාවයේද? ඔච්චරයි. එතකොට මහා ජ්‍යොතිෂේ එක ඉවරයි. දැන් අපේ මහත්ෙක් මතක් කළා සිකුරුට අයිති භාව දෙක 12 කොහොමද ක්ලාස් එක ගිහින් තියෙන දොර? වෘෂභය තියෙනවා මෙතන. එතන තියෙනවා 12 වන භාව ස්පුටය. වෘෂභ රාශිය තුල 12 වන භාවය තියෙනවා. දැන් සිකුරුටනේ අයිති වෘෂභේ. සිකුරු කියලා ලියලා රෝම ඉලක්කමෙන් 12 ලියන්න. දැන් අපිට මහත්මයෙක් උදව් කළා පස්වන භාවයත් සිකුරුට. අපි බලමු එතුමායි එහෙම තීන්දුවක් ගත්තේ කියලා. තුලා රාශිය. තුලාව මෙතන. එතන තියෙනවා පස්වන භාවය. ඒ නිසා තමයි එතුමා අර සිකුරුගේ ග්‍රහ රචනෙදී කිව්වේ 12 5. අපි දුරදිග නොගිහින් චුට්ටක් හිතමු. 12 වාසිදායක භාවයක්ද? නෑ. මගේ වැය, අනුන්ට වැය, අනුන්ට ලාභ. පස්වන්න තමයි අපි සම්ප්‍රදාය අනුකූලව පටලවා ගන්න. 5
ත්‍රිකෝණ ස්ථානයක් නේ. ඒක පුණ්‍ය ස්ථානයක් නේ. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමේදී 5 හත්වැන්නේ සිට ගන්න කල 11 වෙන්න. හත්වැන්නෙන් පෙන්වන්නේ අනුන්ගේ අපේක්ෂා ඉටු වී. එතකොට සිකුරුගේ මේ නිවේදකත්ව රචනයේ ආරම්භය එච්චරම හොඳ නෑ. 12යි 5යි. දැන් අර මහත්තයා කියන්නේ සිකුරු තැන්පත් වෙලා ඉන්නේ මොන භාවයද කියලා. මේෂ රාශියේ මේෂ 11 රාශියේ 11 වන භාවයේ 11 වෙන්න නෙමෙයි හොඳේ. එහෙම කිව්වත් හරි. 11 වන භාවය. හරියටම හරි. මේෂ රාශියේ තියෙනවා මෙතන. එතන තියෙනවා 11 වන භාවය 9යි 15න් ආරම්භ වෙනවා. සිකුරු ඉන්නවා 21යි 23. එතකොට පැහැදිලිවම 11 වන භාවයට ඇතුල් වෙලා. ඔය ඕක තේරුම් ගන්න තමයි මම මේ ඊතල කැලලක් දාන්නේ මේ මෙහාට ඇතුල් වෙලා. දැන් සිකුරු මොනවද නිවේදනය කරන්නේ? 12 රෝම ඉලක්කමෙන් 5 රෝම ඉලක්කමෙන් සිකුරු තැන්පත් වෙලා ඉන්නේ 11. දැන් අර කතන්දරේ වෙනස්. 12 වැය සිකුරු තැන්පත් වෙලා ඉන්නේ 11. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේකයි මේ ක්‍රිෂ්ණමූර්ති චින්තනයේ පොඩ්ඩක් වෙනස් වෙන්නේ. වියදමක් ගියත් කොල්ලට ලාභයි. ගමනක් ගියත් දුර කොල්ලට ලාභයි. ආයෝජනයක් කළත් කොල්ලගේ කල්ල මරේ. පස්සන්න අනුන්ගේ අපේක්ෂා ඉටු වීම. මෙයා අනුන්ට උදව් කරලා අනුන්ගේ අපේක්ෂා ඉටු කළත් මේකෙනුත් මේ ඊලන්දාරියට යහපතක් වෙනවා. එතකොට සිකුරුගේ දසාවේ බැලූ බැල්මට නරක නැහැ. හැබැයි ආච්චි ඉන්නේ. දැන් බලන්න මේෂ රාශියේ සිකුරු අංශක 21යි 23 ඉන්නකොට සිකුරු තැන්පත් වෙලා ඉන්නේ මොන නැකතද කියලා බලන්න. මේෂ රාශිය පළවෙනි කොලේ. ඔයගොල්ලෝ මේවා ලැමිනේට් කරලා සිකුරු දුව නැකතට. මොකද්ද? මේෂ රාශියේ සිකුරුගේ බෙර නැගතේ මේෂ රාශියේ 21යි 23. මේෂ රාශියේ 20 මේෂ රාශියේ 20යි 6යි 40 සිට 21යි 53යි 20 දක්වා හරහට බලන්න උඩින් තියෙනවා සිකුරු. සිකුරුගේ නැකතක්. අර පරණ කතන්දරේ නැවත වාදනය වෙනවා, ප්‍රතිරාවය වෙනවා. 12 5 නරකයි කියලා හිතෙනවා. තැන්පත් වෙලා ඉන්නේ 11. දැන් මට පොල් ෂුවර් මේ කොල්ලට ඉහෙන් බහින රෝගයක් නැහැ. 12න් ඉස්පිරිතාල. ගියොත් මේක සනීප වෙලා එන්නේ. ඇයි? 5. 5 කියන්නේ 6න් 12. 6 රෝග වැය කරන තැන තමයි 5. එහෙනම් මුට ඉහෙන් බහින රෝගයක් තියෙන්නත් බෑ. දැන් කොයි එකටත් බලන්න එපා. 7 දෙයියනේ අතුරු දසාව. මෙතන අය අතුරු දසා හදන්න දන්නේ නැත්තම් මට ඒක දැනුම් දෙන්න. අපි වෙනම පන්තියක් ඒකට කරමු. මම ෆ්‍රී ක්ලාස් එකක් කරන්නම්. මේ ගණිතෙට මම ඕගොල්ලන්ගේ සල්ලි හූරගෙන කන්නේ නැහැ. සෝඩියක් බෙල්ට්, අරබ් බෙල්ට්, මේ බෙල්ට්, රාහු කේතු කියන්නේ මොනවද? මම ඒවා ගැන කතා කරන්නේ නැහැ. දැන් බලමු මෙයාගේ අතුරු දසාව මම හදාගෙන තියෙනවා. අතුරු දසාව ශනිට. දැන් බලමු ශනිගේ කාරකත්ව. ශනිට අයිති භාව දෙක බලමු. අර මහත්තයා කිව්වා වගේ මෙතන ධනුව, ඊට පස්සේ මකර 8 ඔව් 8 මකරේ 9 මෙතන 8 9 රෝම ඉලක්කමෙන් 8 ලියන්න. මකරයේ තියෙනවා 8 9 තියෙනවා කුම්භයේ. දැන් ලියා ගන්න ශනි අතුරුදසාධිපතියනේ ශනි 8 9 8 කියන්නේ පාඩු. 8 කියන්නේ අනුන්ට වාසි. අය අනුන්ගේ සාක්කුවනේ. 8 කියන්නේ ප්‍රමාද. 8 කියන්නේ නීති කෘතීන්. 8 කියන්නේ
නිදහස සීමා වීම. ඩිටෙන්ෂන්, හෝම් අරෙස්ට්, රිමාන්ඩ් ඒ ඔක්කොටම 8 සම්බන්ධ වෙනවා. 8යි 9යි. 9 කියන්නේ 10න් 12. හැබැයි 9 අධ්‍යාපනයට හොඳයි. දැන් බලමු මේකේ අවසාන නිගමනේ. ශනි ඉන්නේ මොන භාවයේද බලන්න. ශනි ලග්න භාවය. ඉන්නවා මිථුන රාශිය තුල. 9යි 14න් මිථුන පළවෙනි භාවය ආරම්භ වෙනවා. ශනි ඒක අභිභවහා ගිහින්. එතකොට පැහැදිලිවම පළවෙනි භාවයේ ඉන්නවා. 8 හොඳ නැහැ. 9 10න් 12 හැබැයි සුනාමි වෙන්නේ නැහැ. ඇයි? ශනි ඉන්නේ ලග්න භාවය තුල. ඒ නිසා නවගිලුණත් බෑන්චුන් රුව ඒ පැත්තට පෙරුණොත් ඒ පැත්ත හොඳයි මේ පැත්තට වඩා. දැන් අම්මට මෙහෙම ආච්චිට මෙහෙම ඉන්න තියනවද? මං කිව්වා එක්කෝ මම මේ කේන්දර බලන්න දන්නේ නැහැ. එක්කෝ මට අයිතියක් නැහැ මේ කේන්දරේ වැරදි කියලා කියන්න. මොකද මම මේකේ හරි වැරදි බැලුවා. මේ කේන්දරේ හරි. අනේ නෝනා මට ඒ ගෑන්ට ආච්චි කියන්න බෑ මං හිතන්නේ ආච්චි මට වඩා බාලයි. මෙහෙම හිටියට. මං කෝ අනේ නෝනා මේක නරකක් නෑ. පොඩ්ඩක් නිකන් මේ කුඹ කරන ගතියක් ඇති. අටින්ද. අනේ කොයි වෙලාවෙත් බුදි. මං කෝ මෙයා නරක ආශ්‍රේට යන්නේ නෑනේ. නෑනේ. ඔව්. මෙයා හොඳ වැඩනේ කරන්නේ. ඔව්. ඒ ලෙවල් ඉවර වෙලා රිසල්ට්ස් එක ගම උබුදි. මං අහුවා ඔයා මොකද මේ මෙහෙම කරන් ඉන්නේ? එන්නේ යකෝ බලලෙක් නෙමෙයි. තිරියෙක් පැන්න මල්ලස්සේ. අනේ මගේ යාළුවෙක් මූව එයා ෆෝස් එකට දාලා දෙන්නම් කිව්වා. තාම ඒක හරි ගියේ නෑනේ. අයියෝ එයා ෆෝස් එක මේ කොල්ල එනකම් බලන් ඉන්නවද? ඒ සාගතයක් තියනවද මිනිස්සුන්ගේ? දැන් මාව ඔච්චර වදකලේ නැත්තම් මම ප්‍රශ්නාංකයක් අරගෙන එකේ ඉඳලා 249 අතර ඒ උන්දට මම උත්තරයක් දෙනවා. කොටකින්න. ඔය ඉල්ලපු රස්සාව හරියද නැද්ද මං කියන්නම්. මං ඒවට අමතර ගාස්තු ගන්න නැහැ මොකද අපාය යන්න බය හින්දා. මට එහෙම කරන්නත් බෑ. මගේ වෙන වැඩ තියෙනවා. ඒ වගේම මට ඒ තරම් මාන්සි මේ මොකද උනේ අර ඉන්න විදිහට එක්ක මුගේ අතපය කඩාගෙන එක්ක මකඩෑ වෙලා එක්ක හිරේ විලංගුවේ වැටලා කේන්දරෙන් එහෙම දෙයක් පෙන්වන්නේ නැහැ. ඔගොල්ලෝ කේන්දර බලන අය වශයෙන් මතක තියාගන්න මෙන්න මේ බලු කියන්න හොඳ නැන්නේ. සුනක වැඩෙත් තියෙනවා. මොකද්ද? දොස්තර මහත්තුරු ළඟට ගිහින් ඔක්කොම පෙන්නනවා. ගලවලත් පෙන්නනවා. එක්ස්රේ කරලත් දෙනවා. ලේත් තරම් දෙනවා. අපි ළඟට ආපුවාම කතා කරන්න බෑ. පේන්නේ ඇහෙන්නේ අපි මේ කටින් අල්ලගනී කියලා. මාව ටිකක් ওই වැඩේට ප්‍රසිද්ධයි. මම දොර ඇරලා තල්ලු කරනවා එළියට. මම මේක ආසාවට කළා. ඒක හරි බව දැනුණා. ඒ නිසා මම කරනවා එකෙක් අවශ්‍ය නැහැ මාව ටෙස්ට් කරන්න. කියන දේවල් වැරදි නම් සල්ලි ගත්තා ගියා. එච්චරයි. වද කරන්න බෑ. හැබැයි මේ අර වයසක ජෝඩුවක් මුණු පුරා හින්දා වෙන්න ඇති. ඒකොල්ලට මේ රස්සාව හරි ඔය ගත්ත ඒ ලෙවල් හරි පාස් වෙලා කිසිම වින්නහයක් මේ දසා කාලය තුල වෙන්නේ නැහැ. එහෙනම් මුළු ගැන්විච්ච ගතිය 5 අනුටලාභයි 8 තමන් හිර වෙලා. ඒ එකකින්වත් පාඩු වෙන්නේ නැහැ. අදාළ දසාධිපතියගේ නැකතාධිපතිය තැන්පත් වෙලා ඉන්නේ පළවෙන භාවයේ. තමන්ට ඕන කරන භාවයේ. මේ ටික තේරුණාද? තේරුණ නැත්නම් මගෙන් අහන්න. දාලා දුවන්න එපා. මං කිව්ව පොරොන්දුවක්. ඔයාලට තේරෙන්නේ නැත්නම් ඒක ඔයගොල්ලන්ගේ අඩුවක් නෙමෙයි මගේ අඩුවක්. මං පරදින්නට හැටි නෑ. ඒ නිසා මං ඔයගොල්ලන්ට උගන්වනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මම 1973 විතර ඉඳන් මේ විෂය කරනවා. පොතේ ගුරුෙක් නෙමෙයි. ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ නිසි ක්‍රමයට. පිල්ලි ගහලා පොකට් ගහලා රවට්ටලා කේක් කවලා නෙක්ටෝ බොන්න දීලා අවුරුද්දට තව මොන හරි දීලා දුන්න දේ ගත්ත එච්චරයි. හරි. දැන් හොඳ හුස්මක් අරන් පිට කරන්න. තාපාරක්. ගන්නකොට නාහෙන්
දැන් ඇස් වහගන්න. සාමාන්‍ය ක්‍රමයට හුස්ම ගන්න පිට කරන්න. ගැඹුරු හුස්මක් අරන් ඇස් වහගෙනම පිට කරන්න. තව පාරක්. දැන් ඔහොම ඇස් වහගෙන ඉන්න. තව හුස්මක් අරන් පිට කරන්න. තව පාරක්. දැන් ඇති කියලා හිතිච්චාම ඇස් අරින්න. ඇති කියලා හිතිච්චාම ඇස් අරින්න. සනීපද? හරි. මම ළඟදී පටන් ගන්නවා වෙනම මහා ජ්‍යොතිෂ පන්තියක්. මම මේ තෙක් හඳුන්වා දීම් කළේ. හරි. දැන් තිරයේ තව කේන්දරයක් දිස් වෙනවා. දැන් මේකෙත් මේ එක රාශියක් තුල භාව දෙකක් තියෙනවා. ඒක ලේසි මෙතන පටන් ගත්ත තැනම දැක්කා. පුච්චික රාශිය තුල පළවෙනි භාවය තියෙනවා, දෙවෙනි භාවය තියෙනවා. ඔහොම වුණාම සැක හිතන්න එපා. රාශි දෙකක් හිස්වත් ඇති. ඒවැ භාව නැහැ. ඒවට එක එක වචන පාවිච්චි කරනවා. මම මේ වචන පාවිච්චි කරන්න කැමති නැහැ. කැමති නැහැ මගේ දර්ශනය හැටියට අවශ්‍ය නැහැ. අපි මෙහෙම ඉගෙන ගන්න. පුච්චික රාශිය තුල පළවන භාවයයි දෙවන භාවයයි දෙකම තියෙනවා. පළවන භාවය පුච්චික අංශක නැහැ කලා 41. ආරම්භයේ අංශක නැහැ කලා 41. පුච්චික අංශක නැහැ කලා 33 දක්වා උපස්ථානාධිපතියා චන්ද්‍රයා අංශක බිඳු 2යි කලා 33යි විකලා 20 ඉඳන් අංශක 1යි කලා 20යි විකලා බිඳු 2 දක්වා උපස්ථානාධිපතියා. මෙතනින් පටන් ගමු කතන්දරේ. ලග්න උපස්ථානාධිපතියා කුජ. පුදන කොටම කාපි යකා. කුජගේ ස්වභාවයන් කොහොමද? සේනාධිනායක, භූමි පුත්‍ර, කර්මාන්ත, නිලඳුම් මඳින රැකියා, ශල්‍ය වෛද්‍ය, මැරයන්, තක්කඩින්, මම්පහරන්නන්. මේ අපිට වෙන් කර ගන්න පුළුවන්. පස්සේ බය වෙන්න එපා. මේ ඔක්කොම එක එකට එන්නේ නැහැ. දැන් බලන්න මේ කුජ සිටින රාශිය මොකක්ද කියලා. මීනයේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමේ මේකත් එක නීතියක්. උපස්ථානාත් ලග්න උපස්ථානාධිපතියා සිටින රාශියේ ප්‍රතිඵලද දෙයි. අඟහරුගේ ප්‍රතිඵල දෙනවා, මීනයේ ප්‍රතිඵල දෙනවා. මීනය ගුරු හිමි රාශිය. අර මේ දවස්වල අසනීපෙන් ඉන්න අපේ රාජ්‍ය නායකතුමා එතුමත් මීන. මාළුවනේ. උගේ දත් තියෙන්නේ මෙහෙම ඇතුළට. කට අරලා වැහුවොත් ආයින් ගොදුර පිටට යන්නේ නැහැ. මේ පන්තිවට සහභාගී වෙන මීන ලග්නකාරීන් හැර අනිත් ඔක්කොම මීන ලග්නකාරීන්ට අහුනොත් අහුනම තමයි. ගිල්ලොත් ගිල්ලම තමයි. මේ පන්ති සහභාගී වෙනා එහෙම නෑ. ඒගොල්ලෝ ඔක්කොම මේ ඇල්ලතුරත් නිවල බොන අය. නයිගොල්ලෝ උපස්ථානාධිපතිය කුජ ඉන්නේ මීන රාශියේ බ්‍රහස්පති මුලකාරයා. ඒ වගේම අල්ලගත්තොත් ගිල්ලා. දත් තියෙන්නේ මෙහෙම. අනිත් එක හොයලා බලන්න නිදාගත්ත මාළියෙක් ඉන්නවද කියලා. ඇස් අරගත්ත ගමන් අවදියෙන් ගිල්ල පස්සට ආවා.
හරි. ඒ කතන්දරේ එතනින් නවත්තලා දැන් බලමු උපස්ථානාධිපතියාගේ නිවේදකත්ව. කුජට අයිති මේෂයයි කුචිකයයි. යම් මේෂෙට 6 වෙන භාවෙ තියෙනවා. පැති. හරිද මහත්තයෝ? හරිනේ. මේෂය. කුචිකේ තියෙනවා 2යි 1යි 2ම. පොඩි බඩුවක්ද කියලා බලන්න. 6 තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා. මේ අයිතිවාසිකම් උඩ විතරයි. තැන්පත් වෙලා ඉන්නවා 5. ලෙඩක් හැදුනා සනීප වෙනවා මාර චරිතයක්. දැන් මට පැය 5කට ඉස්සෙල්ලත් මාව හම්බ වෙලා යම් කිසි කාරණාවක් ගැන ස්තුති කළා මට ගියා. මම පොඩි කාලේ ඉඳන් දන්න කොල්ලෙක්. සිල්ට් එකේ ඉගෙන ගත්තා. හොඳ ආදිය. දැන් කුජගේ ග්‍රහ රචනය 6 1 2 ගෝලයක් දාගන්න 5ට. කුජේ ඉන්නවා මීන රාශියේ 6යි 11යි. දැන් යන්න දනන් සූරිය සර්ගේ අන්තිම පිටුවට. ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ප්‍රැක්ටිස් කරන බොහෝ දෙනෙක් හිතනවා සිද්ධ ආයුර්වේද බෙහෙත් ගෙනත් තියාගත්තාම ඒ බෙහෙත් ඉක්මනට ඉවර වෙනවා. ඉක්මනට ඉවර වෙන්න නම් ලෙඩ වෙන්න ඕනේ. මොකද සිද්ධ ආයුර්වේදයේ ආරම්භකයා පියුෂපාණි වික්‍රමාරච්චි රාලහාමි. පියුෂපාණි කියන්නේ අමෘත හස්ත. මරණයෙන් ගොඩ දාන අත. ඒ වගේ මමත් විශ්වාස කරනවා මේ දනන් සූරිය මහත්තයාගේ මේ සටහන් ටික third dimension කියලා කියන්නේ. අපිට විග්‍රහ කරන්න බැරි තව මොකක්දෝ පැති කඩයක් තියෙනවා. 4D මේක. 3D නෙමෙයි. ඉතින් බලන්න කුජේ ඉන්නවනේ මීන 8යි 11යි. දැන් බලන්න මීන 8යි 11 වෙනකොට නැකත් ප්‍රදේශ ගමාරුවක් නැහැ. මීට 8යි 15 වෙනකොට 8යි 11 වෙනකොට ශනිගේ නැකතක්. නැස 6 11 සනික නැකතක් බුදගේ නෑ. කුජේ ඉන්නේ කාගේ නැකතද? සනික නැකතක ශනිගේ නැකතක. මීන හරි. රාශිය නෑ ශනිගේ නැකතක. නැකතක. ශනිගේ නැකතක පොඩ්ඩක් හෝ. මේක මහජෝතිෂේ නෙමෙයි. ශනිටයි භාව දෙක බලන්න. මකරේ 4. ලියා ගන්න 4. ශනි ඉර 4. ශනි උරුමකාර පෝල්මකාර අඩ්මිනිස්ත්‍රාකාර ඔක්කොම අයිතිවාසිකම් කියන්නේ 4 වන භාවයට විතරයි. දැන් බලන්න ශනි ඉන්නේ මොන භාවයේද කියලා. ශනි තැන්පත් වෙලා ඉන්නවා ධනුවේ 4යි 11යි. ධනුව තුල තියෙනවා 3 වන භාවය. ඇතුල් වෙලා නැහැ. මෙතන ගේට්ටුව තියෙනවා අංශක 28. අපි හිතමු අඩි 28කින් කියලා. ශනි ඉන්නවා අඩි 4ක් ඇවිදින්. ඇතුල් වෙලා නැහැ. ශනි 3ට අයිති උනේ නැත්තම් ශනි අයත් වෙන්නේ 2ට. දැන් අර පොලේ ඔර්ලෝසුවේ බට්ට වගේ වැඩ කරන අය හිතයි ඇයි එකත් අයිති නැද්ද? නෑ. පෙර තියෙන භාවය විතරයි 2. දැන් ශනිට අයිති 4යි 2යි. දැන් බලන්න මේ ඉලන්දාරියාගේ ලග්නෝපස්ථානාධිපතියා කුජනේ. කුජ නිවේදනය කරනවා 1 2 6 සහ 5. පහින් බෝලයක් දැම්මා. 1 හොඳයි 2 හොඳයි 6 හොඳයි. ඒ අතරේ 5 නරකම නැහැ. වෙන්නත් පුළුවන්. කවද්ද? මට මතක් වෙනවා අපේ මේ රවිලාල් මහත්තයා. සර් කසාදෙට 7 වන භාවය හොඳයි නරකයි දෙකම පෙන්වන්නම නම් මොකද වෙන්නේ? මේ පන්තිය පටන් ගත්ත දවසේ ඇහුවේ. හොඳයි නරකයි දෙකම පෙන්වන්නම නම් දෙකම වෙනවා. දවල් විගල් රෑ දානියෙල් නෙමෙයි. හොඳ දසාවලදී හොඳත් නරක දසාවලදී නරකත්. නරක දසා නාවොත් ශෝක. හොඳ දසා නාවොත් අනේ අපොයි. හරි. දැන් ලග්න උපස්ථානාධිපති කුජ නිවේදනය කරනවා 1 2 6 5. කුජේ ඉන්නවා ශනිගේ නැකතේ ශනි නිවේදනය කරනවා
4යි 2යි. මෙහා වැටෙයිද? නෑ. ඇයි? එක නිවේදනය කරනවා. 6 නිවේදනය කරනවා. 2 නිවේදනය කරනවා. 2 උපස්ථානාධිපති කුජ තැන්පත් නක්කතාධිපති ශනි තැන්පත් වෙලා ඉන්නේ 2 නිසා ඉතාම ප්‍රබලව නිවේදනය කරනවා. තව විනාඩි 3කට වඩා නැහැ. ඒ නිසා මම මේ කතාව කිටි කරන්න. මේ කේන්දරය ඔයගොල්ලෝ තියාගෙන බලන්න මේ කියන ඒවා යි සාධාරණ කියලා. මෙයා ස්ලිට් එකේ ඉගෙනගත්ත හාදීක් විභාග සමත් වුණා. තොරතුරු තාක්ෂණය පිළිබඳ. ඒක භාවිතා කරලා සුපිරි වැඩ කළා. සල්ලි හම්බ වුණා හෝසෙට. වාහන 2යි. සේවකේ බර ගානයි. බ්‍රේක් නැතුව සල්ලි හම්බ වුණා. මෙයා ඒ විදිහටම සල්ලි ගත්තා. මැනේජ්මන්ට් එක පාඩු වුණා. දුර්වල වුණා. දෝෂ සහගත වුණා. මෙයාට පාඩු වුණා. ආයෝජකයන් මෙයාට විරුද්ධව කටයුතු කළා. මේ ග්‍රහ පිහිටීම බලලා මම කාලයකට ඉස්සෙල්ලා කිව්වා සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, එහෙම ගත්ත මුදල් නීති විරෝධී ලෙස භාවිතා කිරීම, අගරු චෙක් දීම මම ඒව ගැන දන්නේ නැහැ. ඒවා නීතිඥ මහත්තයන් අහන්න. හිරේ යන්නේ නැහැ. ඇයි? මේ ලග්නේ තියෙන මේ පිහිටීම උඩ. ඇයි මං හිරේ යන්නේ නැත්te කියන්නේ? කිසිත් දෙනක 8 12 නැහැ. තියාගන්න. ලග්න ග්‍රහ නිවේදකත්ව රචනයේ කිසිම තැනක 3 8 12 නිවේදනය නොවේ. ඕක බලලා ඔගොල්ලෝ අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ලා මන් තව රහසක් කියන්න. ලියාගන්න. හිරේ යාම. මොකද්ද භාවය? මොකද්ද භාවය? කියන්නේ? 12. හරියට හරි 12. 12 right. ලියාගන්න. 12 වන භාවයේ උපස්ථානාධිපතියා රාහු විය යුතුයි. 1 2. එම රාහු තැන්පත් නකත අධිපතියා වක්‍ර නොවිය යුතුයි. 3. උපස්ථානාධිපති තැන්පත් නකත අධිපතියා උපස්ථානාධිපති තැන්පත් නකත අධිපතියා 3 8 12 යන භාව නිවේදනය කළ යුතුයි. දැන් ලියන්න ගුරු මුෂ්ටිය කියලා. මගේ ශිෂ්‍යාවන් හැටියට සලකලා මම ඔයාලට දෙනවා මේක. නිසියාකාරව භාවිතා කරන්න. ගුරු ශිෂ්‍ය සම්ප්‍රදාය රකින්න. ගුරු මුෂ්ටිය 12 වන භාවයේ උපස්ථානාධිපතියා රාහු පමණක් නොව